හයි ඔන්න අද vlog එක අද අපේ ගෙදර කට්ටිය එකතු වෙලා දානයක් දෙනවා. ඉතින් අපේ කලින් අත්තම්ම කෙනෙක් නැති වුණා. එයාගේ 3 මාසේ දානේ තමයි අද. ඉතින් ඒකට අපේ පවුලේ ගොඩක් අය එකතු වෙලා ඉතින් හැමෝම වගේ එකතු වෙලා දානයක් දෙනවා. ඉතින් ඒක ඔයාලත් එක්ක බෙදා ගන්න කියලා හිතුණා. මොකද ගොඩ කාලයකට පස්සේ පවුලේ අය හැමෝම එකතු වෙන නිසා. ඉතින් හැමෝම එකතු වෙලා කෑම හදන්න පටන් ගත්තා. ඊට පස්සේ එළිය ඩිපක් බැඳලා ඔය හදන්නේ චිකන් එක. ඉතින් මේ බොන්චි ගෙදර කෑම හැදුවේ 2-3යි. අනිත් ඒවා කට්ටිය බෙදාගෙන තමයි හදන්නේ. ඉතින් එක එක ගෙවල් වල තමයි ඒවා හදන්නේ. ඊට පස්සේ හැමෝම කෑම ටික හදාගෙන පන්සලට යන්න පිටත් වුණා. ඉතින් අපි යනකොට ලොකු අය ගිහිල්ලා බුද්ධ පූජාව ලෑස්ති කරලා ඉතින් ඒ වැඩ ටික කරනවා. ඉතින් 3 මාසේ දානේ දෙන්නේ සාමාන්‍යයෙන් ගෙදරනේ. ඒ වුණාට ඉතින් ඇත්තටම ගෙදර දෙන්න බැරි වුණා. මොකද කලින් අර දිත්වා සුදුකනාටුවෙන් ආපදාවට ලක් වෙච්ච පිරිසක් වුණා අපි. ඉතින් අපේ ගෙවල් වලටත් පොඩි පොඩි ආපදාවන් සිද්ධ වුණා. ඒ නිසා ගෙදර 3 මාසේ දානේ කරන්න බැරි වුණ හින්දා අපි පන්සලේ තමයි 3 මාසේ දානේ කරන්නේ. ඉතින් ලොකු අය දානේ හදනකම් අපි පහන් පත්තු කරලා හදුම් කුරු පත්තු කරලා ඒ වැඩ ටික කරා. හොඳට අල්ලන් ඉඳලා වීඩියෝ වෙලා නැහැ කියලා මතක් බලන්නකෝ සුට්ටක්. ඊට පස්සේ දවල් බුද්ධ පූජාව පූජා කරලා හැමෝම උඩමළුවට ගිහිල්ලා බුද්ධ පූජාව පූජා කරන්න ගාථා කියන්න ඉඳගත්තා. ඊට පස්සේ ඒ වැඩ ටික ඉවර කරලා ලොකු අය ගිහිල්ලා හාමුදුරුවරුන්ට දානේ පිළිගන්වනකම් අපි හැමෝම ඉතින් අපේ කට්ටිය අපි කොහෙ ගියත් අපේ සෙට් එක මෙහෙම ඉඳගෙන කතා කරගෙන ඉන්නවා. ඉතින් අර කට්ටිය දානේ පිළිගන්වනකම් අපි මෙහෙම ඉඳලා ඔය මැරිච්ච අත්තම්මගේ එයාගේ යාළුවෝ වෙන ආච්චිලා ඉන්නේ යන්නේ ඒ දෙන්නෙක්ට කෑම එකක් දෙන්න අපි ගියා. ඉතින් යනකොට ඒ ගෙදර බලු තඩියක ඉන්නවා කියලා අපි 3 දෙනා අපි 4-5 දෙනා ඇතුළට යන්න නැතුව ගෙදර එළිය ඉඳන් කතා කරා. ඒ වුණාට ඉතින් ගොඩක් වෙලා ගියා එළියට එන්න. ඊට පස්සේ අපි ඒක දීලා එනකොට හැමෝම කන්න ලෑස්ති වෙලා. ඊට පස්සේ ඉතින් අපිත් එහෙමම ගිහිල්ලා කෑම එක බෙදා ගත්තා. ඊට පස්සේ අපි ඩෙසර්ට් එක කෑවා. බලන්න මම පෙරේතියා වගේ දෙකම එකක් අතේ තියාගෙන එකක් කනවා. නේ අනේ දෙකම එකවර කරගෙන ආව නැත්තම් දෙපාරට යන්න ගියොත් එකක් නැති වෙන හින්දා. ඊට පස්සේ අපි කාලා අපි 4 දෙනා ගියා අපේ අම්මට කෑම එක දෙන්න. අපේ අම්මා එදා දානෙට හිටියේ නෑ. යා වැඩනේ. ඒ හින්දා එයාට කෑම එකක් දෙන්න ගියා. ඊට පස්සේ අපි ඒක දීලා එනකොට දැක්කා නුවර DS සේනානායක විදි අලුත් බබල් ටී කඩයක් දාලා තියෙනවා. ඉතින් එතන ගොඩක් සෙනග හිටියා. මං හිතන්නේ ඒකේ ඒවා රස ඇති. ඉතින් ඒකත් බලාගෙන අපි හිමීට ගෙදර ආවා. ඉතින් හිතුන ගමන් පොඩි vlog එකක් අරගෙන ආවා. ඉතින් තවත් ඉස්සරහට vlog අරන් එන්නම්. bye bye.